අපි නැත්තම් ලෝකෙ දුවන්නේ නැහැ කියලා හිතන්නත් එපා. දැන් මේ අර වැදගත්කම ඕනට කිව්වට පස්සේ වැඩක් තමයි ඊට පස්සේ හිතනවා මේ අපි නැත්තම් ලෝකෙ නවතිනවා කියලා. එහෙම නැහැ. මම නැතත් අපි මේ අතරේ කලේ කවුරු නැතත් එතන වෙන කෙනෙක් ඒවි. ලෝකෙ ඉස්සරහට යනවා. හැබැයි යම් ක්‍රියාවලියක් කරගෙන යනකොට ධම්මලේ පුරුක වැදගත් වෙනවා. පුරුක එහෙම නැත්නම් ඒක රිප්ලේස් වෙන මොනවා හරි ක්‍රමයක් ලෝකයේ විසින් හදා ගන්නවා. අපි ඔබ ගැන විශ්වාසය තියෙනවා. රාජ්‍ය හැටියට ඔබට දෙන්න පුළුවන් පහසුකම් ලබා දෙනවා. හැබැයි ඔබ මේ ලංකාවේ ඇතුලේ ඉඳගනිමින් මේ සේවය කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඊට වඩා වැඩිපඩි යුරෝපයේ තියෙනවා, ඊට වඩා වැඩිපඩි අරහිමේ තියෙනවා. අපි යනවා. ඒක නිසා බයට වැඩි කළ දෙන්න ඒවට යට වෙන්නේ නැහැ. ලංකාවේ මේ දුෂ්කරතාවයන් දරාගෙන මේ ආර්ථිකයේ තීරුම් අරගෙන අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඇතුලේ මේ ප්‍රතිලාභ ලැබපු රට වෙනුවෙන් ඇත්තට වැඩ කරන්න පුළුවන් අය, ඉතුරු වෙන අය, ඒ අයට දෙන්න පුළුවන් පහසුකම් අපි ඉදිරි ලබා දෙනවා. හැබැයි කවුරු හරි නිකන් අපිට තර්ජනය කරන්න යනවා නම් එහෙම මේක නොදුන්නොත් රට දාලා යනවා කියලා මං හිතන්නේ ඒ අයට මොකක් දුන්නත් කොහෙලා හරි දාලා යනවා. මොකක් හරි මේ වෙලාවේ දාලා යනවා කියලා ඉල්ලගත්තොත් ආයෙ එකක් පෙන්ලා ආයෙ දාලා යනවා කියලා කියන්න පුළුවන්. එහෙම අයට නෙමෙයි සලකන්නේ. රට ඇතුලේ ඉඳගෙන වැඩ කරන අයට. අපේ රජය අර විශාල කණ්ඩායම් හැටියට රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය නොසලකා ඔබේ අනාගතයේ පිළිබඳව දැක්මකින් තොරව ලොට් පිටින් රාජ්‍ය සේවයට පුරවන්නේ නැහැ. අතනින් ලක්ෂයක් ගන්නවා, මෙතන ලක්ෂකමාරක් ගන්නවා, තව එහෙම ගන්නෙ නැහැ. අපිට තිබෙනවා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒකට අදාළ අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්. ඒ කමිටුවට මේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ආයතනවල, සංස්ථාවල, අධිකාරීවල නිලධාරීන් විසින්, ප්‍රධානීන් විසින් තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරනවා. ඒ අවශ්‍යතාවය රටේ මූල්‍ය තත්ත්වයක් එක්කත් සලකලා බලලා ඒ වගේම ඔබගේ අනාගතය පිළිබඳව සලකලා බලලා තමයි ඒ අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවෙන් අනුමැතිය ලබා දෙන්නේ. පසුගිය මාස 12ක පමණ කාලය තුල අපිට පුළුවන්කම ලැබුණා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට දසදහසක පමණ පිරිසක් අලුතෙන් බඳව ගන්න. මේ බොහෝ පත්වීම් අවුරුදු 5ක් 6ක් නතර වෙලා තිබුණා. ප්‍රමාදයක් තිබුණා. මේ බඳවා ගැනීම වලදී අපිට පුළුවන්කම ලැබුණා 10000ක් විතර අනුමැතිය ලබා ගන්න. එයින් අපි දැන් 8000කට වැඩි ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් හෙද සේවාවට බඳවාගත්තේ අපි ගිය අවුරුද්දේ 4141ක් බඳවාගත්තා. තව ඉදිරියට එහෙම බඳවාගෙන නිමිත වෙලා තිබෙනවා. යනවා අපිට රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 226ක් සඳහා අනුමැතිය ලබා දීලා තිබුණා. යනවා 213ක් අපි බඳවා ගන්නවා. ඒ ක්‍රියාවලිය තුල අපිට පුළුවන්කම ලැබුණා පසුගිය සතිය වෙනකොට රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගැනීම සඳහා ලක්ෂයක් බඳවා ගන්නට අනුමැතිය ලබා දෙන්න. ගුරු සේවයට අලුතෙන් 23000ක් බඳවා ගන්නත් අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේක බොහෝම ප්‍රවේශමෙන්, ඊටාම අවධානයෙන් කරගෙන යන වැඩක්. තමයි අපි යන්නේ එහෙම ඊටාම සැලසුම් සහගත ගමනක්. රට ඉදිරියට ගෙනියන්න නම් ඒ සැලසුම ඕමනායි, ඒ වගකීම ඕමනායි. ඒ අනුව රාජ්‍ය සේවයත්, ඒ වගේම ඒකට නායකත්ව දෙන ආණ්ඩුව, දේශපාලන අධිකාරිය සියල්ලමත් ඒ වගකීම් සහගත තත්වයකට ගෙනීම තමයි අපි බලාපොරොත්තු. මේක සෙල්ලමක් නොවේ. අපි අද මේ කියන ජයග්‍රහණ අත්පත් කරගත්තේ අපිට ඊටාම හොඳින් දුවපු රටක් ලැබිලත් නොවන බව මතක තියාගන්නට ඕන. මම ඒ වගේ වරදකරුවන් කවුද කියන එක මේ වෙලාවේ කියන්නේ නැහැ. නමුත් අපි රටක් හැටියට එක්තරා වෙලාවකදී 2022 දී අපි නිල වශයෙන් ප්‍රකාශයටපත් කරා අපි රටක් හැටියට බංකලොත්. අපේ ඉතිහාසය පරීක්ෂා කරලා බලන කෙනෙකුට ඒ වගන්තිය ගලේ කෙටු අකුරක්ෂය ලියලා පවතිනවා. ඔබ මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ ඊටාම හොඳ අදහසකින්, අදිෂ්ඨානයකින්. අන්නේ උතුම් අදහස අදිෂ්ඨානය කැලල් කරගන්න නැතුව, අඩපණ කරගන්න නැතුව, උකටලී වෙන්නේ නැතුව මේ රාජ්‍ය සේවය තුළ ගත කරන වසර 30කට ආසන කාලයක් තුළ දිනෙන් දින වැඩි වර්ධනය කරගැනීමෙන් කරයි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඔබ මේ දේවාවට බලහත්කාරයෙන් අතුල් කරගෙන නැහැ. ඔබ වැඩිහිටි අය, පත්වීම් ලබා දීපු අය, ගොඩක් අය මම ඒ ලෙවල් කරාට පස්සේ තමයි ඉපදෙලා තියෙන්නේ. ඔබට ඔබේ කැමැත්තමත් තමයි මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මෙතන ඉන්නේ 2021 දී ආයුධම් කරපු අය. නිසා වසර කීපයක්මත් තිබුණා මේකට ඇතුළු නම් නැද්ද කියලා අපිට තීන්දුව කරන්න. දැන් එම කාලයක් බලාගෙන ඉඳලා රාජ්‍ය සේවයට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල් වෙන්න තීන්දුව කරගත්ත 213ක් තමයි අද අපි පත්වීම ලබා දෙන්නේ. ඒක නිසා මම හිතනවා මේ රාජ්‍ය සේවය පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ඔබට තිබෙන වගකීම පිළිබඳව හොඳම අවබෝධයකින් මෙතනට එන්න නැති කියන. මේ පත්වීම ගත්තට පස්සේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙනකොටම ඔබ හිත හදා ගන්නට ඕන මේකේ වගකීම බාරදුරභාවය පිළිබඳ. ඊට කලින් ගත කරපු සාමාන්‍ය ජීවිතයම ගත කරමින්, ඒ නිදහස්කාමී ජීවිතයම ගත කරමින්, සියලු දේවල්ට එක්ස්කියුස් ලබා දෙමින් යන ගමනක් රාජ්‍යය තුළ යන්නත් බෑ, එහෙම කරන්නත් බෑ. එහෙනම් රාජ්‍යවල එන්න ඕනෙත් නෑ. දේශපාලනය කරන අය හැටියටත් අපිත් ඒ වගකීම එලෙසම ගන්නවා. එලෙසම නිදහස් ජීවිතයක් අපිට ඕන දේවල් කරන්න දේශපාලනය කරනකොට අපිට හැකියාවකුත් නෑ, අයිතියකුත් නෑ. ඒ වගකීම් බාර අරගෙන මෙතනට ආව නම් අපි ඒ දේ ඉෂ්ට කරන්න ඕන. මොප් එක තව අලුත් මුට්ටියක් ෆ්‍රෙෂ් මිල්ක් එකක්. අපි ආච්චිටයි සීයටයි තෑගි ගමුද?
පුතා ලෑස්ති වෙන්නේ නැද්ද? ඇයි තාත්තේ අපි අලුත් අවුරුද්ද පරණ විදිහටම සමරන්නේ? අපිට බැරිද මේ අවුරුද්ද අලුත් විදිහට සමරන්න? දැන් ඔයාට මොනවාද ඕනේ? අම්මා දන්නවද ලංකාවට ආපු සුලිකුණාටුවේ හින්දා ළමයි 70කට වැඩිය ඒගොල්ලොන්ගේ දෙමව්පියෝ නැති වෙලාලු. ඉතින් අපිට බැරිද මේ අවුරුද්දේ එයාලට උදව් කරන්න? දිත්වා සුලිකුණාටුවෙන් අපේ රටට වූ අලාභහානිය ඇමරිකානු ඩොලර් මිලියන 4000කට වඩා වැඩි. එමෙන්ම පීඩාවටපත් ශ්‍රී ලාංකිකයන් ගණන මිලියනයකටත් වඩා වැඩි. ඉතින් මෙවැනි මොහොතක ඔවුනට ශක්තියක් වෙන්න දැන් ඔබටත් පුළුවන්. ඔබගේ මුදල් පරිත්‍යාග www.donate.gov.lk හරහා Rebuilding Sri Lanka අරමුදලට යොමු කරන්න. මේ 2026 අලුත් විදිහට අලුත් අවුරුද්ද සමරන්න. විපතටපත් අපේම ආදරණීයන් වෙනුවෙන් ඔබේ ආදරයත් එකතු කරන්න.